අර ෆ්‍රෙෂ් අයි එකේ විතරයිනේ අක්කගේ කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් එකට ආවේ. ඒකෙන් තමයි මට කෙමිස්ට්‍රි වලට උත්තර ලියා ගන්න පුළුවන් උනේ. සෙකන්ඩ් කොච්චර අයි එකේනේ සෙකන්ඩ් එකේ ෆ්‍රෙෂ් අයි එකේ විතරයි ෆස්ට් අයි එකේ පේපර් ක්ලාස් එකට විතරයි. ඔව් ඔව්. ෆස්ට් අයි එකේ පේපර් ක්ලාස් ආවා ඊට පස්සේ සෙකන්ඩ් එකේ දිගටම ආවා. එහෙම සීන් එකක් උනේ අපිටනේ. හරි. මේ ඔව්. අර ෆ්‍රෙෂ් අයි එකෙත් එන්න පුළුවන් උනේ ඔන්ලයින් ආපු හින්දා. හ්ම්. මං මේ ඔය කොරෝනා ඉන්න කලින් ෆිසිකල් ක්ලාස් ගියා. ඒ එකක්වත් මට සෙට් උන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මොනවාද කරන්නේ මේ එහෙම කියලා. හ්ම්. සමහර සර්ලා හැලී දෙනවා. ඒවා ඇත්තටම පාඩම් කරන්න බෑ. හ්ම්. මේ අන්තිමට ඔය පේපර් ක්ලාස් එකට එන්න ගත්තට පස්සේ තමයි මට තේරුනේ කොහොමද පාඩම් කරන්න ඕන කෙමිස්ට්‍රි ආයේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන කොහොමද එහෙම කියලා. මුලින්ම ඇත්තටම මට පේපර්ස් කරද්දි තිබ්බේ 40 ගණන් වගේ. එතකොට 30 ගණනුත් තිබිලා තියෙනවද කොහෙද මට මතක විදිහට. කොහොමද ඒක 60 ගානකට වගේ ගේන්න පුළුවන් වුණා මට ෆ්‍රෙෂ් අයි එකේදී. එතකොට රිසල්ට් එකත් මට B එකක් ආවා ඒ විදිහටම. අර හරියට පේපර්ස් ටික කරන්න ඕන මේ අන්තිම මාස ටිකේ. අන්තිම මාස 3 වගේ තමයි ගොඩක්ම කරේ පේපර්ස් කරන එක. එතකොට ගොඩක්ම බයෝ අමාරුයි කියනවානේ. ඔය පාඩම් කරන්න තියෙනවා එහෙම කියලා. බයෝ වලටත් ඇත්තටම බයෝ නම් කවදාවත් පාඩම් කරලා ඉවර කරන්න බෑ. අන්න ඒක තමයි. මන් සමහර පාඩම් තියෙනවා මං අල්ලලවත් නෑ. ඒකෙන් එන ඔය MCQ දෙකක් තුනක් විතරයි මට පුළුවන්. අනුක ජීව විද්‍යාව එහෙම මං බලලවත් නෑ ඇත්තටම. මේ ඒකත් බයොත් ඇත්තටම හදාගත්තේ ඔය පේපර්ස් කරන එකෙන්. අන්තිම මාස 3 විතරයි ඒකත් කරේ. මට හිතෙනවා කලින් කරලා තිබ්බනම් මට B1කට නෙවෙයි ඒකට වගේ යන්න පුළුවන් යන්න තිබ්බා කියලා. කලින් ඉඳන්ම පේපර්ස් කරා නම්. බයෝ වල දැන් ඔය ස්ට්‍රක්චර්ඩ් එකට මට ගොඩක්ම ස්ට්‍රක්චර්ඩ් එක තමයි අවුල් තිබ්බේ. අර MCQ එකයි මේ රචනා එසේ එකයි ඇරුණාම ස්ට්‍රක්චර්ඩ් එකේ මුළු සිලබස් එකෙන්ම වගේම අහනවනේ. මට ඒකටත් පොඩි පොතක් තිබ්බා. මං ඔය එක එක පාඩම් වලින් මේන්ම කරුණු වගේනේ අහන්නේ. ස්ට්‍රක්චර්ඩ් එකට මේ ඒ වගේ අර එන්න පුළුවන් අහන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න පොතක ලියාගත්තා. ඊට පස්සේ ඒ පොත හැමදාම මං පැය භාගයක් පැයක් වගේ අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න ප්‍රැක්ටිස් කරා. මට මතකද කියලා මං තනියම කොලයක ලිව්වා. ප්‍රශ්නේ බලලා උත්තරේ බලන්න නැතුව මේ කොලයක ලිව්වා මට ඒ ප්‍රශ්නෙට උත්තරේ මට මතකද කියලා බලන්න. එහෙම තමයි මං ස්ට්‍රක්චර් ටික හදාගත්තේ. ආය එසේ එක ගත්තොත් එසේ වල පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන එසේ ප්‍රශ්න තියනවානේ. ඒවට මං මේ තනියම ලිව්වා. මුලින්ම මට පුළුවන් විදිහට ලිව්වා. ඊට පස්සේ ඒකේ තව ඇඩ් වෙන්න ඕන පොයින්ට්ස් මොනවාද, තව කරුණු මොනවාද කියලා ආයි මාකින් ස්කීම් එක බලලා ලිව්වා. තව රිසෝස් එකක් තියෙනවානේ. රිසෝස් එකනොත් බැලුවා මොනවද තව ඇඩ් කරන්න පුළුවන් මේකට. මගේ මොනවද අඩුපාඩු කියලා ඒකත් මං රතු පෑනින් නෝට් ඩවුන් කරගත්තා. එහෙම තමයි කරේ. අක්කා එතකොට අක්කගෙන් හම්බෙච්ච සපෝට් එක ගැන කිව්වොත් දැන් බයෝ පේපර්ස් කරද්දී අපිට දැන් අක්කා එසේ එක අපිට බලලා දෙනවනේ. එතකොට අපේ පේපරේ පිටිපස්සේ ලියලා තියෙනවා අපි මොනවාද ફોකස් කරලා මේ සතිය ඇතුළත කරන්න ඕන පාඩම් ටික කියලා. එතකොට මේ පාඩම් ටිකේ ස්ට්‍රක්චර්ඩ් ඒවයි එසේවයි ටික බලාගෙන ගියාම මේ පාඩම ටිකක් ෂේප් වෙනවා. එතකොට ඊළඟ පේපරේ කරද්දී අපිට ඒ ටික මතකයිනේ.